ආයුබෝවන් ඔබ සියලුම දෙනාට. ඒ වගේම සියලුම දෙනාට සුබ දවසක් වේවා. මෙම වීඩියෝයෙන් ගෙන එන්නේ මිථුන ලග්න හිමියන් සඳහා ඔක්තෝබර් මාසයේ කාලය එහෙමත් නැත්නම් තමන්ගේ දෛවය ගත වෙන්නේ කොහොමද කියලා. මොකද ඔක්තෝබර් මාසය තුල ග්‍රහමාරු කීපයක්ම සිද්ධ වෙනවා. ඒවා නිසා ඒ වගේම මිථුන ලග්න හිමියන්ගේ පොදු ජන්ම සටහන අනුව එම ග්‍රහයන් සංක්‍රමණය වීම හරහා ඔබට ඇති කරන බලපෑම් සුභාසුභ පිළිබඳව මෙම වීඩියෝවෙන් විස්තර කරනවා. ඉතින් මෙවැනි වටිනා ජ්‍යොතිෂමය වීඩියෝ එක්කල සැනින් ඔබ වෙත ළඟා කර ගැනීම සඳහා ජයසින්දු ජ්‍යොතිෂ නාලිකාව දැන්ම subscribe කරන්න. ඒ විතරක් නෙමෙයි bell notification button එකද on කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි දැන් යමු වීඩියෝවට. මිථුන ලග්න හිමියන් සඳහා මේ මාසයේ ආරම්භයේදී ඔවුන්ගේ ලග්නගතව ගුරු ග්‍රහයා තැන්පත්ව තමයි ආරම්භ වන්නේ. ඉතින් මේ ගුරු ග්‍රහයා ඔක්තෝබර් 19 වෙනිදා ඔබගේ දෙවැන්න හෙවත් කටක රාශිය තුළට ගෝචරය වීම සිද්ධ වෙනවා. නමුත් ඔක්තෝබර් මාසයේ ආරම්භයේ සිට ඔක්තෝබර් 19 වෙනිදා දක්වා ගුරු ග්‍රහයා ඔබගේ ලග්නගත ගෝචරය වුණත් ඔක්තෝබර් 19 පස්සේ ඔබගේ දෙවැන්නට මෙම ග්‍රහයා ගෝචරය වෙන බව මම කලිනුත් පැවසුවා. ඉතින් මේ කාලය තුලදී ඔබගේ බුද්ධිමත්තම ඉහළ යන පිහිටීමක් තමයි මේ ගුරු ලග්නගත වෙන්නේ. මොකද ගුරු කියන්නේ ඥානයට නුවණට කාරක වෙන ග්‍රහයෙක්. නමුත් මිථුන රාශියේ අවසාන අංශක ප්‍රමාණයන්ගේ තමයි ගුරු ග්‍රහයා මේ වෙන විට ගෝචරය වන්නේ. ඉතින් තව නොබෝ දිනකින් ඒ කියන්නේ ඔක්තෝබර් 19 වෙනිදා පමණ වන විට ගුරු ග්‍රහයා ඔබගේ දෙවැන්න වෙත ගෝචරය වීම සිද්ධ වෙනවා. ඉතින් මේ ඔබගේ ධනය සඳහා ඉතා යහපත් ගෝචරයක් කියලා කියන්න කැමතියි. මොකද ගුරු ග්‍රහයා ධනයට සහ සැප සම්පත් මිල මුදල් වලට කාරක වෙනවා. ඉතින් එවැනි ග්‍රහයක ඔබගේ දෙවැන්න වන තැන්පත් ධනය එහෙමත් නැත්නම් ඔබගේ පවුල නිවේදනය වන භාවය තුළට පැමිණීම ඊටාම සුබ තත්ත්වයක් තමයි පෙන්වුම් කරන්නේ. ඔබගේ මිල මුදල් සඳහා ඉතා යහපත් තත්ත්වයක් පෙන්වුම් කරනවා. ඒ වගේම ඔබගේ පවුලේ සමගිය සතුට ප්‍රීතිය වර්ධනය කරන ග්‍රහ ගෝචරයක් තමයි ඔක්තෝබර් 19 වෙනිදාගෙන් පසුව ඔබට උදා වෙන්නේ. මිථුන ලග්න හිමි ඔබගේ ලග්නාධිපති බුධ ග්‍රහයා ඔබගේ 4 වැන්නේ සිටමින් තමයි මෙම ඔක්තෝබර් මාසයේ උදා වන්නේ. නමුත් ඔක්තෝබර් මාසයේ ලබා දින කිහිපයකින් එනම් ඔක්තෝබර් 3 වෙනිදාම බුධ ග්‍රහයා ඔබගේ 5 වැන්න වෙත ගෝචරය වීම සිදු වෙනවා. අනතුරුව ඔක්තෝබර් 25 වෙනිදා බුධ ග්‍රහයා ඔබගේ 6 වැන්න තුළටත් ගෝචරය වීම සිදු වෙනවා. මම මේ පවසන්නට යන්නේ ඔක්තෝබර් 3 වෙනිදා සිට ඔක්තෝබර් 25 අතර කාලය තුල එනම් මේ මාසයේ විශාල කාල පරාසයක් ආවරණය කරන ග්‍රහ ගෝචරය. බුධ ග්‍රහයා ඔබගේ 5 වැන්න තුල ගෝචරය වන කාලය. එනම් එහිදී ඔබට ඔබගේ ප්‍රේම සම්බන්ධතා එහෙමත් නැත්නම් ඔබගේ මූලික අධ්‍යාපන කටයුතු සඳහා යහපත් කාලවකවානුවක් තමයි පෙන්වුම් කරන්නේ. මොකද 5 වැන්නනේ ගෝචරය වන්නේ. 5 වැන්න කියන්නේ විද්‍යාස්ථානය. එහෙමත් නැත්නම් ඔබගේ දැනුම අධ්‍යාපනය පිළිබඳව නිවේදනය කරන භාවය. ඉතින් බුධ කියන්නේ ශාස්ත්‍රීය කටයුතු අධ්‍යාපනය වැනි දේවල් නිවේදනය කරන ග්‍රහයෙක්. ඉතින් මිථුන ලග්න හිමි ඔබගේ ලග්නාධිපති ග්‍රහයා ඔබගේ විද්‍යාස්ථානයට පැමිණීම නිසා ඔබගේ අධ්‍යාපන කටයුතු වල ඉහළ යාමක් ඔබට දැක බලා ගන්න පුළුවන්. ඔබට වෙනදා නැති තරමේ නුවණක් පහළ වෙන බවක් ඔබට තේරුම් යාවි. ඒ වගේම ඔබ ඔබගේ ප්‍රේමය සම්බන්ධ කටයුතු සඳහා වැඩි අවධානයක් යොමු කිරීම මේ කාලය තුලදී පෙන්වුම් කරනවා. මේ මාසය ආරම්භයේ සිට ඔක්තෝබර් 18 වෙනිදා තෙක් රවි ග්‍රහයා සිටින්නේ ඔබගේ 4 වන භාවයේ. ඉතින් මේ කාලය තුලදී ඔබගේ ආමාශය තුල යම් යම් උෂ්ණාධික තත්ත්වයන් නැතිවීමට පුළුවන්. ඉතින් ඔබ ලබා ගන්න ආහාර පාන සම්බන්ධයෙන් ඔබ ඊටම සැලකිලිමත් වෙන්න ඕන. ඔබට නුසුදුසු නොගැලපෙන ආහාර ගැනීමෙන් වැළකී සිටීමෙන් ඔබට මෙම තත්ත්වය සමනය කරගන්න එහෙම නැත්නම් මෙම තත්ත්වයෙන් වැළකී සිටින්න හැකියාව ලැබෙනවා. ඔක්තෝබර් 18න් පසුව රවි ග්‍රහයා ඔබගේ 5 වැන්න තුළට ගෝචරය වීම සිදු වෙනවා. මේ කාලයේදී ඔබ අන් අයව පාලනය කිරීමට
උත්සාහ කරන බවක් පෙන්눔 කරනවා. මොකද මෙහිදී ඔබට නායකත්වය අවශ්‍ය වෙන පිහිටීමක් තමයි මේ ග්‍රහ ගෝචරයෙන් පෙන්눔 කරන්නේ. එහිදී අන් අය සමග සමගියෙන් කටයුතු කරන්න කියලා තමයි ඉතින් ඉල්ලන්න තියෙන්නේ. ණයව තලන්න පෙලන්න රිදවන්න යන්න එපා. ඔබට නායකත්ව ගතිගුණ නැත්නම් එය ඔබට අනිවාර්යෙන්ම හිමි වේවි. ඒ සඳහා අන් අයට බලපෑම් කිරීමට යාමෙන් ඔබේ තත්ත්වය පහත වැටීමට හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධව ප්‍රවේශමෙන් කටයුතු කරන්න. අඟහරු ග්‍රහයා සිටින්නේ ඔබගේ පස්වන භාවය තුල. මේ කාල සීමාව තුළදී ඔබට ඔබගේ තාක්ෂණික අංශයන් එහෙමත් නැත්නම් කාර්මික අංශයේ හැකියාවන් දියුණු කර ගැනීමට ඒ සම්බන්ධව දැනුම ලබා ගැනීමට ඉතාමත්ම යහපත් කාලවකවානුවක් තමයි පෙන්눔 කරන්නේ. මොකද අඟහරු ග්‍රහයා කියන්නේ තාක්ෂණය කාර්මික කටයුතු වලට නිවේදනය සපයන ග්‍රහයෙක්. ඉතින් ඒ සම්බන්ධයේ කරුණු කාරණා ඔබට ඔබගේ දැනුම් පොතට එහෙමත් නැත්නම් ඔබගේ බුද්ධියට ඇතුළත් කර ගැනීමට මේ ඊටාම සුදුසු කාලයක් බව පෙන්වා දෙන්න කැමතියි. ඒ වගේම මේ මාසය ආරම්භයේදී සිකුරු ග්‍රහයා සහ කේතු ග්‍රහයා සිටින්නේ ඔබගේ තුන්වන භාවය තුල. ඉතින් සිකුරු ග්‍රහයා ඔක්තෝබර් 19 වෙනිදා ඔබගේ හතරවෙනි භාවය තුලට සංක්‍රමණය වෙනවා. නමුත් ඔක්තෝබර් 10 වෙනිදා තෙක් සිකුරු ග්‍රහයා යම්තාක් දුරකට පීඩාකාරී තත්වයකින් තමයි මේ සිටින්නේ. මොකද ඔහු කේතු ග්‍රහයා සමග සංයෝග වෙලානේ ඉන්නේ. ඉතින් සිකුරු සහ කේතු නිවේදනය කරන්නේ හාත්පසින්ම විරුද්ධ දේවල්. ඉතින් මේ කාරණේදී සිකුරු ග්‍රහයා තරම පීඩාකාරීව තමයි ඔබගේ තුන්වැන්න තුල රැඳී සිටින්නේ. නමුත් ඔක්තෝබර් 10 වෙනිදාගෙන් පසුව සිකුරු ග්‍රහයා ඔබගේ හතරවැන්න තුලට පිවිසීම සිද්ධ වෙනවා. ඉතින් නෑ නම් යහපත් තත්ත්වයක් බව ඔබට ප්‍රකාශ කරන්න මම කැමතියි. මොකද හතරවැන්න එහෙමත් නැත්නම් ඔබගේ සුඛස්ථානය වෙත සිකුරු ග්‍රහයාගේ පැමිණීම ඔබගේ සැපදායක බව ඉහළ නැංවීම සඳහා හේතු වෙනවා. ඒ වගේම ඔබගේ මව හා ඔබ හා සම්බන්ධ කටයුතු ඉතාමත්ම මනරම්ව එහෙමත් නැත්නම් ආදරණීය ලෙස සිදුවීමට නියමිතයි. ඒ වගේම ඔබට ඔබගේ යාන වාහන දේපල ඉඩකඩම් සම්බන්ධව කටයුතු කිරීමටත් යහපත් කාලවකවානුවක් එම කාලය තුලදී පෙන්눔 කරනවා. ඉතින් රාහු ග්‍රහයා සිටින්නේ මේ කාලය තුලදී ඔබගේ 9 වෙනි භාවය තුල. මෙහිදී ඔබට දුර බැහැර ගමන් බිමන් යාමට සිද්ධ වෙන පිහිටීමක් තමයි මේ පිහිටීම. ඒ වගේම උසස් අධ්‍යාපනය ලබන මිථුන ලග්න හිමියන්ට තරමක් කැළඹිලිකාරී වටපිටාවක් තමයි මෙම ග්‍රහ ගෝචරය නිර්මාණය කරන්නේ. නමුත් රාහු ග්‍රහයා ඔබගේ ජන්ම කේන්ද්‍රය තුළ යහපත්ව පිහිටා තිබෙනවා නම් මෙය ඔබට ඔබගේ පෙර පින එහෙමත් නැත්නම් ඔබගේ වාග්ය සක්‍රිය කර දෙන ග්‍රහ ගෝචරයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබට විවිධාකාර අංශයන් පැතිකඩයන්ගෙන් විවිධ ලැබීම පෙන්눔 කරනවා. මොකද රාහු ග්‍රහයා කියන්නේ විවිධ දේ විවිධත්වය නිවේදනය කරන ග්‍රහයෙක්. ඉතින් කොහෙන් කොහොම ඔබට අවස්ථාවක් නිර්මාණය වෙයිද කියලා හරියටම කියන්න බෑ. නමුත් සැලකිලිමත්ව සිටීමෙන් ඔබගේ වාසනාවන්ත බව ඔබටම උදා කරගන්න පුළුවන්. ඉතින් ශනි ග්‍රහයා ඔබගේ 10 වෙනි භාවයේ තමයි මේ කාලය තුලදී ගෝචරය වන්නේ. ශනි ග්‍රහයා වක්‍රව තමයි මේ කාලයේදී ගෝචරය වීම සිද්ධ වෙන්නේ. ඉතින් ඔබට මෙහිදී රැකියා ස්ථානය තුලදී විවිධාකාර දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිද්ධ වෙනවා. පමණට වඩා කටයුතු කරන්නට සිදු වෙනවා. ඒ වගේම රැකියා ස්ථානයේ සිටින ඉහළ නිලධාරීන් සමග යම් දුෂ්කර සිද්ධීන් වලට මුහුණ පාන්නට සිද්ධ වේවි. ඉතින් මේ කරුණු කාරණා හිතට අරගෙන මිථුන ලග්න හිමියන්ට පුළුවන් මේ මාසය සැලසුම් කරගන්න. ඉතින් මම මේ ප්‍රකාශ කරේ පොදු පලාපලයක්. මිථුන ලග්න හිමියන්ට ගතවන මහදශා අන්තර්දශා සහ ඔබගේ උත්පත්ති ජන්ම කේන්ද්‍රය තුල ඇති ග්‍රහ පිහිටීම් අනුව මෙම පලාපල තරමක් දුරට වෙනස් විය හැකි බවත් හොඳින් මතක තබා ගන්න. ඉතින් ඔබ බුද්ධියෙන් යුතුව මෙම පලාපල විස්තරය හොඳින් අධ්‍යයනය කර ඔබගේ මාසය සැලසුම් කර ගන්නා ලෙස මම මිථුන ලග්න හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මෙම නාලිකාව සබස්ක්‍රයිබ් කරන ලෙස මම නැවත වරක් ඔබට ආරාධනා කරනවා. ඔබගේ ජීවිතයට පැමිණෙන කරදර, බාධක, කම්කටොළු සඳහා මුහුණ දීමට අවශ්‍ය හැකියාව, ශක්තිය, ධෛර්ය, වාසනාව ඔබට ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා.
ඒ වගේම සියලුම දෙනාට ජයන් ජයම වේවා.